ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාට වැදගත් වෙන තවත් වීඩියෝ එකකට. අපි අද කතා කරන්න යන දේ ගැන ඔයාලා දැනටමත් දන්නවා thumbnail එක දැක්ක නිසා. ෆයිනෑන්ස් කම්පැනි වල ලීසින් රේට් ගැන කතා කරන වීඩියෝ වල දෙවෙනි වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඇසට් ලයින් ලීසින් එක ගැන. ඔයා හිතන් ඉන්නවා නම් ඇසට් ලයින් ලීසින් එකෙන් ලීසින් එකක් දාන්න. එතකොට ඔයාට රේට්ස් ගැන අප්ඩේට් එකක් ගන්න පුළුවන්. මම වීඩියෝ එකේ link එක description එකේ දාලා තියෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයාට ලීසින් එකක් දැනට තියෙනවා නම් අනිවාර්යෙන් comment box එකේ yes කියලා දාන්න. ඒ වගේම ඔයා තාම ලීසින් එකක් අරගෙන නැති කෙනෙක් නම් no කියලාත් comment එකක් දාන්න. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ එකක් දකින්නේ first time නම් මේ දේවල් ටික කියන්න ඔයාට. අපි මේ channel එකෙන් කතා කරන්නේ වගේ financial පැත්තට ගොඩක් වැදගත් දේවල් වගේම එදිනෙදා ජීවිතේදී ඔයාට එන්න පුළුවන් ප්‍රශ්න වලට දෙන්න පුළුවන් පිළිතුරු මොනවද කියලා. right වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මං හිතනවා ඕන කෙනෙක් දන්නවා ඇති කියලා CBC Finance සහ LB Finance. LB Finance නම් කොහොමත් ඕන කෙනෙක් දන්නවා. හැබැයි CBC Finance කියන්නේ commercial bank එකට අනුබද්ධ ආයතනයක්. commercial bank එකේම subsidiary එකක්. LB Finance ආයතනය ගත්තොත් එහෙම CBC Finance එකට වඩා ගොඩක් පරණයි. අපි අද කතා කරන්නේ බයික් එකකට හරි ත්‍රීවිල් එකකට හරි ලීසින් එකක් දාන්න මේ ආයතන දෙකෙන් හොඳම මොන ආයතනද කියලා. ඒ කියන්නේ හොඳම රේට්ස් දෙන්නේ අඩුම වාරිකයේ තියෙන මොන ආයතනද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා මේ ආයතන දෙකෙන් මොන ආයතනයක් එක්ක හරි ගනුදෙනු කරලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාට හම්බෙච්ච සර්විස් එක කොහොමද කියලා. අපි මුලින්ම බලමු ඔයා බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්නවා නම් ඔයාට කොහොමද රේට්ස් හම්බ වෙන්නේ කියලා. අපි හිතමු ඔයාට ලක්ෂ 5ක් තමයි ලීසින් එක දාගන්න ඕන වෙන්නේ. මේ ආයතන දෙකම බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්නවා නම් ලීසින් එක දෙන්නේ මැක්සිමම් 5 years වෙනකම් විතරයි. එතකොට ලක්ෂ 5ක් 5 years වෙනකම් යනවා නම් ඔයාට මාසෙක වාරිකේ ඉන්නේ 15200යි CBC එකේ. මම යාලගෙන් රේට් එක ඇහුවට පස්සේ මට කිව්වේ 118යි කියලා. හැබැයි මේ කැල් එකට දැම්මට පස්සේ 118ක් නෙමෙයි 127ක් විතර වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් අවුරුදු 5ට 127ට එන ඉන්ස්ටෝල්මන්ට් එකයි 118ට එන ඉන්ස්ටෝල්මන්ට් එකයි දෙකක් කියලා. ඊට පස්සේ අපි බලමු LB Finance එකේ ලක්ෂ 5ට කීයක් යනවද කියලා. ඒත් ලක්ෂ 5ක් අවුරුදු 5කට ගත්තොත් වෙන්නේ යාලගේ 15558ක්. එයාලගේ මම රේට් එක ඇහුවට පස්සේ මට රේට් එක කිව්වේ නෑ, මට ඉන්ස්ටෝල්මන්ට් එක තමයි කිව්වේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැල් එකට දැම්මට පස්සේ රේට් එක 127ත් 28ත් අතර ගානක් තමයි එන්නේ. එතකොට ඔයා බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න හිතන් ඉන්නවා නම් මේ ආයතන දෙකෙන් මොන ආයතනයට ගියත් ඔයාට රේට් එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඇත්තටම. අපි දැන් බලමු පාවිච්චි කරපු බයික් එකක් ඔයා ගන්නවා නම් කොහොමද මෙයාලගේ රේට්ස් යන්නේ කියලා. ඒ වගේම ඔයා මගේ channel එක subscribe කරගෙන ඉන්නම් ඔයාව කාටවත් රවට්ටන්න බෑ. මොකද මම කලින් වීඩියෝ එකත් කියලා දීලා තියෙනවා කොහොමද calculation එක කරගන්නේ කියලා. ඒ වීඩියෝ එකෙත් link එක description එකේ දාලා තියෙනවා අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඔයාව කාටවත් රවට්ටන්න බෑ. පාවිච්චි කරපු බයික් එකක් ගන්නවා නම් අපි ලක්ෂ 5කට තමයි ඒත් එයාලගෙන් විස්තර ඇහුවේ. ඔයා ලක්ෂ 5ක් ගන්නවා නම් අවුරුදු 5කට මාසිකව ගෙවන්න ඕනේ රුපියල් 21000. එතකොට මේ කියන වාරිකේ වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු 5 යනකම්ම සමාන වාරික තමයි ඔයා ගෙවන්න ඕනේ. හැබැයි මම මේ කියන රේට් සමහරක් විට වෙනස් වෙන්නත් පුළුවන්. ඔයා ඒකත් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕනේ. CBC එකෙන් මම රේට් එක ඇහුවට පස්සේ මට කිව්වේ 125යි කියලා. හැබැයි මේ කැල් එකට දැම්මම පස්සේ ඔයාට පේනවා ලක්ෂ 5කට 125ක් නම් වෙන්නේ රුපියල් 14675යි කියලා. ඔයාට 21000ක විතර වාරිකයක් එනවා කියලා කියන්නේ ඒක 145න් විතර තමයි රේට් එක වැදිලා තියෙන්නේ. අපි බලමු LB Finance එකේ කොහොමද කියලා පාවිච්චි කරපු බයික් එකක් ගන්නවා නම් එයාලාට කතා කරාට පස්සේ එයාලා කිව්වේ ලක්ෂ 5කට යන්නේ 16176යි කියලා. මම රේට් එකත් ඇහුවට පස්සේ කතා කරපු කෙනා මට කිව්වා 130ක් විතර යනවා කියලා. හැබැයි ගොඩක් අය කිව්වේ වෙනම රේට්ස්. ඒ කියන්නේ ඇත්ත රේට් එක නෙමෙයි ගොඩක් කට්ටිය කිව්වේ. LB Finance එකෙන් කිව්වා හරියටම 130ක් යනවා කියලා 130ට 16176යි කියලා. ඒක හරියටම හරි. එතකොට ඔයා පාවිච්චි කරපු බයික් එකක් නම් ගන්න හිතන් ඉන්නේ. ඔයාට CBC එකට සාපේක්ෂව හොඳ රේට් එකක් හම්බෙනවා LB Finance එකේ. ඔයාලට තව දෙයක් කියන්නම්. මේක ඇවිල්ලා ප්‍රොමෝෂන් එකක් එහෙම නෙමෙයි. මමත් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් විදියට එයාලට කතා කරලා ගත්ත විස්තර ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මොකද මගේ channel එක subscribe කරලා තියෙන කෙනෙක් කාටවත් රැවටෙන්න ඕනේ නැහැ. ඒකයි මම දන්න දේවල් මගේ experience ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලටත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ WhatsApp group එකකුත් තියෙනවා. WhatsApp group එකට join වෙන්න. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ඕනේ මොකද්ද කියලාත් comment එකක් දාන්න අමතක කරන්න එපා. Thank you හැමෝටම.